ආයිබෝවන් සුබ දවසක් මගේ යාළුවන්ට. මගේ යාළුවෝ ගොඩක් දෙනෙක් කමෙන්ට් කරලා තිබුණා ගේන හැම වීඩියෝ එකකම පුළුවන් නම් කොරටුවත් චුට්ටක් පෙන්වන්න කියලා. දැන් වෙලාව දවල් 2ට විතර ඇති. මේ වෙනකොට මේ කොරටුව හරියට ලොකු අවුවක් නෑ. දැන් නම් ඔන්න කොරටුවේ තියෙන පැලවල පළදරන කාලේ. ගෝවා ගෙඩියක් ඇවිත් තිබුණා. බෝංචි, තක්කලි, බණ්ඩක්කා. ඒ විතරක් නෙවෙයි පතෝල පිපිඤ්ඤ වගේ දේවලුත් දැන් ඔන්න චුට්ට එනවා. ඇත්තමයි මේ පතෝල කරල ඉස්සෙල්ලාම දැක්ක දවසේ මං චුට්ටක් බයත් වුණා. මන් දන්නේ ඒක හැදිලා තියෙන විදිහද එහෙමත් නැත්නම් පුංචි කාලේ ඒ විදිහටද තියෙන්නේ කියලා. මෙන්න මේ පතෝල කරනම් ඔන්න චුට්ටක් දිගට හැදෙනවා. මං ගිය දවසක කරවිල වැල චුට්ටක් කැපුවා. ගොඩාක් කොළ එහෙම ඇවිල්ලා තිබුණානේ. ඒයින් පස්සේ ඔන්න කරවිල කරලුත් තැනින් තැන ඇවිත් තියෙනවා. මෑ කරල් වල මල් පිපිලා, බණ්ඩක්කා කරල් ඇවිල්ලා, රාබුත් ඔන්න චුට්ට අල බහින්න අරගෙන. ඉතින් මට හරිම සතුටුයි කොරටුව දකිද්දී. මොකද මගේ මහන්සිය ප්‍රතිඵල ගේනකොට ඇත්තටම දැනෙන්නේ හරිම සතුටක්. බටු ගස් 2-3ක්නේ මං ඉඳෙව්වේ. හැබැයි බටු ගස් නම් අවුව අඩු හින්දාද දන්නේ නැහැ ඒ තාප්පේ පැත්තට පොඩ්ඩක් හැදෙනවා හොරයි වගේ. එළවලු කොරටුව විතරක් නෙමෙයි මං ආසාවෙන් හදපු පුංචි මල් ගොමුවෙත් ඔන්න මල් පිපෙන්න පටන් අරන්. හොඳට වැහැලා පෑවුවනේ. ඉතින් අලුතෙන් දළු කොළ දාලා එහෙම ලස්සන පාට මල් පිපිලා. අද මට ටිකක් වැඩ තියෙන දවසක්. මං අද අපේ ගෙදර බාත්රූම් දෙක හොඳට ක්ලීන් කරගන්න ඕනේ. ඉතින් මට හිතුණා ඔයාලත් එක්ක එකතු වෙලාම ඒ වැඩේ කරන්න. මේ තියෙන්නේ මගේ ගෙදර තියෙන කොමන් බාත්රූම් එක. මේ බාත්රූම් එක නම් පාවිච්චි කරන්නෙම නැති තරම් කවුරු හරි ආපු දවසට තමයි මේක පාවිච්චි කරන්නේ. කෝකටත් බාත්රූම් එක හොදන්න කලින් මකුණු දැල් ටික කඩලා බාත්රූම් එකේ තියෙන පුංචි ජනේලෙ ක්ලීන් කරගෙන ඉන්න ඕනේ. මොන වැඩේට ග්ලව්ස් පාවිච්චි නොකරත් බාත්රූම් එක ක්ලීන් කරන වෙලාවට නම් මං ග්ලව්ස් දෙකක් පාවිච්චි කරනවා. මේක හරිම කරදරයි. ඒත් ඉතින් මේ වගේ වැඩක් කරනකොට ග්ලව්ස් දෙකක් අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න ඕනනේ. මම මුලින්ම කරන්නේ කොමඩ් එක ක්ලීන් කරගන්න එක. ඒක නම් මං ගොඩාක් වීඩියෝ කරේ නෑ. මං දන්නේ නෑනේ මගේ යාළුවෝ මොනවා කරන ගමන් ඉන්නවද කියලා මේක බල. ඒ නිසා මං ඒක වැඩිය රෙකෝඩ් කරේ නැහැ. මම සාමාන්‍යයෙන් කොමඩ් එක ක්ලීන් කරන්න පැය භාගයකට විතර කලින් හාපෙක් දාලා කොමඩ් එක වහලා තියෙනවා. ගෙදර තියෙන බාත්රූම් දෙකේම කොමඩ් ක්ලීන් කරන්න මම වෙනමම බ්‍රෂ් එකක් තියාගෙන තියෙනවා. ඊට අමතරව බාත්රූම් එක ක්ලීන් කරන්න ගන්නේ මං හාපික් එකේ එන බාත්රූම් ක්ලීන් කරන්න වෙන ලික්විඩ් එක. මම බ්‍රෂ් එක හැටියට පාවිච්චි කරන්නේ පොඩ්ඩක් විතර සොෆ්ට් එකට හදලා තියෙන කොහු බ්‍රෂ් එකක්. ඉතින් ඔයාලට පුළුවන් ස්පොන්ජ් එකක් හරි එහෙමත් නැත්නම් කොමඩ් එකේ හීරෙන්නේ නැති ඕනම බ්‍රෂ් එකක් මේකට යූස් කරන්න. මං යාළුවන්ට කියලා තියෙනවානේ මට රුමටොයිඩ් ආතරයිටිස් තියෙනවා කියලා. ඉතින් මේ දවස්වල ඇත්තටම චුට්ටක් ඒ ලෙඩේ වැඩි වෙලා. ඉතින් මේ වගේ නැවිලා දන ගහගෙන අතුල්ල කරන වැඩ කරන්න මට ටිකක් අමාරුයි. ඒ වුණත් අමාරුවෙන් හරි මේ වගේ දේවල් කල් දාන්න බැහැනේ. අඩුම තරමේ සතියට දවස් 2ක්වත් හොඳට මම බාත්රූම් ක්ලීන් කරගන්නවා. ඉතින් මේ වෙලාවට මට නන්දුව ගොඩක් මතක් වෙනවා. මොකද ඉස්සර නම් එයා මට මේ වගේ දේවල් වලට ගොඩාක් උදව් වෙනවා.
කොමඩ් එක ක්ලීන් කරගත්තට පස්සේ දැන් මං ක්ලීන් කරන්න යන්නේ සින්ක් එක. ඉතින් සින්ක් එක නම් මං හොඳ රෆ් ස්පොන්ජ් එකකින් තමයි ක්ලීන් කරගන්නේ. ඒකටත් පාවිච්චි කරන්නේ හාපික් එකේ එන බාත්රූම් ක්ලීනර් එකම තමයි. මම මේ යාළුවන්ට වරදක් කියනවා නෙවෙයි. ඒත් ඉතින් මම දැකලා තියෙනවා සමහර ගෙවල් වල බාත්රූම් එකේ නාගන්නවත් ඉඩක් නැහැ. බාත්රූම් හොදන්න ගන්න බ්‍රෂ්, වයිපර්ස්, ඒ වගේම පාවිච්චි කරලා ඉවර කරපු බුරුසු, සබන් පුතු, සබන් කොළ මේ හැම දෙයක්ම බාත්රූම් එකේම තියාගෙන ඉන්නවා. ඉතින් එතකොට වෙන්නේ ඇත්තටම සතෙක් සර්පෙක් බාත්රූම් එක ඇතුළට ගියත් පේන්නේ නැහැ. ඉතින් බාත්රූම් එකේ අනිවාර්යයෙන්ම අපි පාවිච්චියට ගන්න දේවල් විතරක් තියාගත්තාම හොඳටම ඇති. සමහර අය පුරුදු වෙලා ඉන්නවා ගේ මොප් කරන දේවලුත්. ඒ කියන්නේ මොප් බාස්කට් එක, මොප් එක, ඒ වගේම වොෂින් මැෂින් එක පවා බාත්රූම් එක ඇතුලේ තියාගන්න. ඇත්තටම ඉතින් වොෂින් මැෂින් එක බාත්රූම් එකේ ඇතුලේ තියාගන්න එක ලේසි. ඒත් බාත්රූම් ගොඩාක් ලොකු නැහැනේ. එතකොට වොෂින් මැෂින් එකක් දාගත්තාම ඉඩ හොඳටම ඇහිරෙනවා. ඒ නිසා පුළුවන්කමක් තියෙනවා නම් වොෂින් මැෂින් එක තියාගන්න වෙනම තැනක් හදාගන්න එක මං හිතන්නේ ගොඩාක් හොඳයි. බාත්රූම් එක බඩු ගොඩාක් අඩුවෙන් තමන් පාවිච්චියට ගන්න දේවල් විතරක් තියලා ඉඩ පහසුවෙන් හොඳට පිරිසිදුවට ලස්සනට තියාගත්තත් ඇත්තටම ඒක ගෙදරට ලොකු එළියක්. මොකද සාමාන්‍යයෙන් ගෙදරට අමුත්තෙක් ආවම වුණත් අපිට ලැජ්ජ නැතුව බය නැතුව ඕනම වෙලාවක බාත්රූම් එක පාවිච්චි කරන්න දෙන්න පුළුවන්. මේ ගෙදර මම හදපු එකක් නෙමෙයි. මේගේ හදිස්සියෙම මට ගන්න උන එකක්. වැඩේ කියන්නේ මං ආසම පාට වලින් මං ආසම විදිහෙන් හරියටම මටම හදලා වගේ බාත්රූම් පවා ඒ පාටින් මං ආස විදිහට තියෙනවා. ඉතින් ඇත්තටම මට හිතෙන්නේ මේකේ මං එනකම්ම බලන් හිටපු ගියා. බාත්රූම් එක හොදනකොට මතක් කරලා ටැප් එතකොට ෂවර්ස් ඒවා ඔක්කොම හොඳට සෝදන්න ඕනේ. සෝදලා අනිවාර්යෙන් පිහදාන්නත් ඕනේ. මම ලේසියට මෙන්න මේ වගේ පරණ කොස්සක් තියන් ඉන්නවා බාත්රූම් වල ටයිල්ම හොදන්න. මොකද ටිකක් ලොකුයි මේ බාත්රූම් එක. පුංචි ස්පොන්ජ් එකකින් අපිට ඒක කරන්න අමාරුයිනේ. ඉතින් මම කරන්නේ මේ වගේ කොස්සක් තියාගෙන මේකේ වැඩේට විතරයි මම පාවිච්චි කරන්නේ. කොස්සක් තියාගෙන හොඳට ටයිල් ටික සබන් වලින් හොඳට හොදනවා. ඇත්තටම මේක හරිම ලේසියි. ඒ වගේම කාලයත් ගොඩක් ඉතුරු වෙනවා. ආයේ තව දෙයක් මට යාළුවන්ට මතක් කරන්න කැමතියි. සාමාන්‍යයෙන් ගෙදරක ඕනම බාත්රූම් එකක හුලං කවුලක් තියෙනවානේ. ඒ කියන්නේ පුංචි ජනේලයක්. මම ඒකට කියන නම නම් හරියටම දන්නේ නැහැ. ඒත් ගොඩක් ගෙවල් වල ඒ කවුලුව පාවිච්චි කරන්නෙම නැහැ. වැහුවොත් වැහුවම තමයි. එතකොට ඒක උඩ සබන් පොතු, බ්‍රෂ් ඒ වගේ කලමනාත් තියාගෙන ඉන්නවා. ඉතින් ඇත්තටම බාත්රූම් එක කියන්නේ හොඳට ඉරු එළිය ඒ වගේම හොඳ වාතය තියෙන්න ඕන තැනක්. ඒ නිසා මතක් කරලා ඒ කවුලුව හොඳට පිරිසිදු කරගන්න. ඒ වගේම හැමදාම උදේට ඒ කවුලුව ඇරලා හවසට වහන්නත් මතක තියාගන්න. ඒ වැඩේ හැමදාම කරන්න බැරි නම් අඩුම සතියට දවස් 2-3ක්වත් ඔයාලා ඒ වැඩේ කරන්න. මම දැන් ඔක්කොම උඩ කොටස් ටික ඉවර කරලා අන්තිමට ටයිල් ක්ලීනර් දාලා දැන් බිම ටයිල් එක තමයි ක්ලීන් කරගන්නේ. ඉතින් ඒකට මේ වගේ බ්‍රෂ් එකක් මම පාවිච්චි කරනවා. ඉතින් මේ බාත්රූම් එක වැඩි පාවිච්චි කරන්නේ නැති නිසා ගොඩාක් අපිරිසිදු වෙලා තිබුණේ නැහැ. අනිත් දේ තමයි සතියට අඩුම තරමින් දවස් 2-3ක්වත් බාත්රූම් එක ක්ලීන් කරනවා නම් බාත්රූම් එක අපිට හැමදාම අලුත්ම විදිහට තියාගන්න පුළුවන්. බාත්රූම් එකේ පොළවත් හොඳට මැදලා හොදලා ඉවර කරගත්තට පස්සේ මම මේ කරන්නේ මේ වගේ පොඩි වයිපර් එකකින් ටයිල් වල තියෙන වතුර ටික ඔක්කොම අයින් කරගන්නවා. එහෙම නැති වුණොත් සමහර වෙලාවට වතුර
ටිකක් පැල්ලම් වගේ ටයිල් එකේ හැදෙන්න පුළුවන්. ගොඩාක් ඔය කිව්ල තියෙන පැතිවල නම් හරිම අමාරුයි බාත්රූම් එක ක්ලීන් කරගන්න ඒ වගේම පවත්වාගෙන යන්න. හොඳට ටයිල් වල වතුර ඉවත් කරගත්තට පස්සේ මම ග්ලාස් ක්ලීනර් දාලා මෙහෙම S හැඩයට හොඳට ක්ලීන් කරගන්නවා. එතකොට ග්ලාස් එකත් හැමදාම හොඳ පිරිසිදුවට තියාගන්න පුළුවන්. මොකද අපි මේ ග්ලාස් එක ළඟනේ ගොඩක් වෙලාවට දත් මදින්නේ. මූණ හොදන්නේ. එතකොට දත් මදිනකොටයි මූණ හොදනකොටයි ටූත් පේස්ටුයි සබනුයි ඔක්කොම ගොඩක් වෙලාවට මේ ග්ලාස් එකට යන්න පුළුවන්. එතකොට ග්ලාස් එක ටිකක් අපිරිසිදු වෙනවා විතරක් නෙමෙයි අලුත්ම ග්ලාස් එකක් වුණත් ගොඩාක් පරණ පාටක් ගහනවා. ඒ වගේම මතක් කරලා මේ වගේ සිංක් එක, කොමඩ් එක, ටැප්ස් මේ ඔක්කොම හොඳට පිහද ගන්න ඕනේ. එතකොට තමයි මේවා හැමදාම ලස්සනට තියාගන්න පුළුවන් වෙන්නේ. දැන් මම මේ ගෙදරට ඇවිල්ලා අවුරුද්දකටත් කිට්ටුයි. ඒ වුණාට මගේ බාත්රූම් දෙකම අලුත් විදිහට තාමත් තියෙනවා. තව දෙයක් තමයි බාත්රූම් එකේ දොර. ගොඩාක් ගෙවල් වල බාත්රූම් එකේ දොරට තියෙන ඇලුමිනියම් හරි ප්ලාස්ටික් හරි දොරක්. හැබැයි අපේ ගෙදර නම් තියෙන්නේ ලී දොරක්. ඒ නිසා අනිත් දොරවල් වලට වඩා මේක ගොඩාක් පරිස්සම් කරගන්න ඕනේ වතුරෙන් එහෙම. හැබැයි ඉතින් මමත් කැමති ලී දොරක් තිබුණ එකට. මොකද ප්ලාස්ටික් දොරවල් වලට වඩා ලී දොරක් දැම්මහම ගෙදරට හොඳ ලස්සනක් එකතු වෙනවා. ඔන්න ඉතින් ඔක්කොම හොදලා පිහදාලා ඉවරුණාට පස්සේ අන්තිමටම තමයි මං පොළව වයිප් කරගන්නේ. ඉතින් මේ වැඩෙන් ඔන්න බාත්රූම් ක්ලීන් කරන එක ඉවර වෙනවා. මෙන්න මේක තමයි මේ බාත්රූම් එකේ තියෙන අර මං කලින් කිව්ව ජනේලෙ. ඒකත් මං හොඳට පිහදගත්තා. හැබැයි මේ ජනේලේ අපේ කරවිල වැල අයිති කරගෙන ඉන්නේ. ඔයාලට තව පොඩි මැජික් එකක් පෙන්වන්නද? මෙන්න මේ නිල් කැටේ. ඕගොල්ලෝ දැකලා ඇති පීට්සා හට් එකේ ඒ වගේම වන් ගෝල් ෆේස් ඕ වගේ ටිකක් හයි ක්ලාස් වොෂ්රූම් වල මේ වතුර නිල් පාටයි. ඉතින් මං ගොඩ කාලෙක ඉඳන් මේ නිල් කැටේ පාවිච්චි කරනවා. ඒක ආපිකෝවල තියෙනවා මං හිතන්නේ 2,400 ගාණක්. හැබැයි මිනිසෝ ඒ වගේම අර කූල් ප්ලැනට් එකේ වගේ තියෙනවා. ඒකෙන් කෑලි 6ක්ම රුපියල් 990ට. ඇත්තටම ඒක සිංක් එකට ඒ කියන්නේ අර බාත්රූම් එකේ ওই වතුර එකතු වෙන ටැංකියට ඒකට දැම්මට පස්සේ අපි ෆ්ලෂ් කරාම නිල් පාටට වතුර එනවා. ඒ වගේම බාත්රූම් එකට හොඳ සුවඳක් ඒ වගේම ලස්සනක් එකතු වෙනවා. ඉතින් මේ බාත්රූම් එක ක්ලීන් කරා වගේම මේ තියෙන්නේ මං එදිනෙදා පාවිච්චි කරන බාත්රූම් එක. මේක නම් ක්ලීන් කරන විදිය මං වීඩියෝ කරේ නැහැ. අරක ක්ලීන් කරපු විදිහටම තමයි ක්ලීන් කරේ. ඉතින් මේක හරියම පුංචි බාත්රූම් එකක්. ඇත්තටම මට වෙලාවකට හැරෙන්නත් මදි. ඒ වුණත් මං වැඩිය බඩු නැතුව මේක ලස්සනට ඕගනයිස් කරගෙන තියන් ඉන්නවා. මේක තමයි මගේ රූම් එකේ තියෙන මගේ ඇටච් බාත්රූම් එක. ඉතින් මේකම තමයි මම ඩේලි යූස් කරන්නේ. ඒ නිසා මට අවශ්‍ය කරන දේවලුත් මම මේ විදිහට තියාගෙන මේ පුංචි බාත්රූම් එක කොහොම හරි පිරිසිදුවට හොඳට පවත්වාගෙන යනවා. බාත්රූම් දෙකම හොඳට ක්ලීන් කරලා වොෂ් දාගෙන හොඳ නැප් එකක් එහෙම දාගෙන හවස් වරුවේ අපි එහෙනම් අනිවාර්යයෙන්ම හම්බ වෙමු. මොකද අද මම රස කෑමක් හදන්නයි යන්නේ හවසට තේ බොන්න. අද මට හවසට තේ බොන්න ආස හිතුණා අග්ගලා හදන්න. ඉතින් දැන්ට මාස 3-4කට කලින් විතර වේලපු බත් ටිකක් ෆ්‍රිජ් එකේ තිබුණා. ඉතින් බත් හොඳට කරකුට්ටම් වෙන්න වේලුවට පස්සේ ෆ්‍රිජ් එකේ අපිට ඕනම තරමක් කාලයක් තියාගන්න පුළුවන්. ඉතින් ඉඳිආප්ප ටිකකුත් තිබ්බා. ඒත් මට හිතුණා අද මේ බත් ටිකෙන්
අග්ගල ටිකක් හදාගන්න. ඒ නිසා ඉඳිආප්ප ටික පස්සේ දවසකට ගන්න තියලා දැන් මං ටක් ගාලා හදන්න යන්නේ බත් වේලපුවාගෙන් අග්ගල. දැන් අපි ගොඩාක් වෙලාවට පුරුදු වෙලා ඉන්නේ චූන් පාන් හරි එහෙමත් නැත්නම් බේකරි අයිටම්ස් හරි ගන්නනේ තේ බොන වෙලාවට. ඉතින් හැබැයි මට හිතෙනවා ඒ වගේ පාන් පිටිම කනවට වඩා අපිට පුළුවන් නම් මේ වගේ අග්ගල ටිකක් එහෙමත් නැත්නම් ඔය ඕන තරම් සිංහල රස කැවිලි තියෙන්නේ. ඒ මොනවා හරි සතියට වතාවක් හදලා තියාගත්තොත් ඇත්තට මේක හරිම රසවත්. ඊටත් වඩා මුදලුත් ගොඩක් ඉතුරුයි. ඒ ඔක්කොටම වඩා සෞඛ්‍ය ආරක්ෂිතයි කියලා. මේ බත් ටික හොඳටම වේලිලා තිබුණේ. ඉතින් කබල බැද ගන්න ඕනේ බත් ටික රන්වන් පාට වෙනකන්. වෙලාවකට මේවැ ඇටත් පුපුරන්න ගන්නවා. ඒ වෙලාව තමයි හරිම වෙලාව ලිපෙන් බාගන්න. දැන් මේ බත් ටික හොඳටම රස්නේනේ. මේ විදිහටම අපිට බ්ලෙන්ඩර් එකට දාන්න බෑනේ. එතකොට බ්ලෙන්ඩර් එක කැඩෙන්න උනත් පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් ඒක නිවෙන්න ඇරලා මං ඊළඟට හදාගන්න හදන්නේ පුංචි පැණි පොල් එකක්. පැණි පොල් නැතුවත් අපිට අග්ගලා හදන්න පුළුවන්. ඒ වුණාට පැණි පොල් එකක් හදලා අග්ගලා හැදුවොත් අග්ගලා එක ගොඩක් රසයි. මගේ යාළුවෝ ඉතින් ඕන කෙනෙක් දන්නවනේ පැණි පොල් හදන්න. සීනි චුට්ටක් කරවෙන්න ඇරලා ඒකට වතුර චුට්ටක් දාලා සීනිත් අවශ්‍ය ප්‍රමාණයට දාලා පොල් ටිකක් දාලා පොඩ්ඩක් උයලා ගන්න තමයි තියෙන්නේ. ඔයාලට සීනි ඕගොල්ලන්ට කැමති ප්‍රමාණයට එකතු කරගන්න පුළුවන්. මම නම් මේ දවස්වල සීනි පොඩ්ඩක් අඩුවෙන් තමයි කන්නේ. ඒ නිසා මං සීනි ඇත්තටම පොඩ්ඩක් වෙන්න තමයි පාවිච්චි කරේ. ඒත් ඔයාලා ආස ප්‍රමාණයට ඔයාලට පුළුවන් සීනි එකතු කරගන්න. පොල් ටික දාන වීඩියෝ කොටස නම් වීඩියෝ වෙලා නැහැ. ඉතින් පැණි ටික හදාගත්තට පස්සේ මම පොල් ටික මේ විදිහට දාලා චුට්ට වෙලාවක් මේක ඉදෙන්න දෙනවා. පොල් පැණි එකත් නිවෙන්න ඇරලා දැන් මම මේ ලෑස්ති වෙන්නේ නිවිච්ච හාල් ටික, ඒ කියන්නේ අපේ බත් ටික හොඳට ග්‍රයින්ඩ් කරගන්න. මගේ බ්ලෙන්ඩර් එකේ ග්‍රයින්ඩර් එක කැඩුනා. ඒ නිසා මම මේ ග්‍රයින්ඩර් එක ඔන්ලයින් තමයි ගෙන ගත්තේ. 2990ක් වුණා. හැබැයි හොඳට ග්‍රයින්ඩ් වෙනවා. ඇත්තටම අවුරුද්දක විතර වොරන්ටි එකකුත් තියනවා කියලා කිව්වා. ඒත් ඔය කිව්වට මොනවාරි වුණොත් හදලා දෙයිද දන්නේ නැහැ ඉතින්. ඒ වුණාට මං හිතුවා ග්‍රයින්ඩර් එක පරිස්සමට පාවිච්චි කරන්න ඕනේ කියලා. මොකද මගේ කලින් තිබ්බ බ්ලෙන්ඩර් එකේ ග්‍රයින්ඩර් එකටත් වඩා මේ ග්‍රයින්ඩර් එක හොඳට කුඩු වෙනවා ඕනම දෙයක්. ඔන්න දැන් හරි ගානට පැණි පොල් එකත් නිවිලා තියෙන්නේ. දැන් තියෙන්නේ පොඩ මේ පිටි ටික එකතු කරලා අග්ගල එක හදාගන්න. ඉතින් හරියටම හුරු නැත්තම් පොඩ පිටි එකතු කරගන්න මේ හාල් පිටි එක. මම නම් ඉතින් මට අවශ්‍ය ප්‍රමාණය අර හදලා අතේ හුරුව තියෙන නිසා එකපාරටම
එකතු කරගත්තා. ඉතින් මේ විදියට හොඳට කවලම් කරලා ඔයාලට පුළුවන් අග්ගල ටිකට මද රස්නේ වතුර චුට්ටක් දාලා බෝල කරගන්න. බලන්නකෝ පාට මං ආස මේ වගේ රත්තරන් පාටට අග්ගල එක තියනවාට. කියන්න අමතකුණානේ අවශ්‍ය ප්‍රමාණයට ඔන්න ලුණුත් එකතු කරගන්න. මේ වගේ අන්තිමටම එකතු කරගත්තත් මං හිතන්නේ හොඳයි. ඉතින් කළු පාට අග්ගලත් මං කාලා තියෙනවා. සමහර අය මේවට ගම්බිරිස් දානවා. ඉතින් කැමති විදිහකට මේක හදාගන්න පුළුවන්. මම නම් මේ වෙලාවේ ගම්බිරිස් එකතු කරේ නැහැ. හැබැයි බෝල කරලා ඉවරුණාට පස්සේ අපි අර ඒ බෝල ටික අර පිටි එකේ තවරනවනේ. එතකොට ඒ පිටි එකට ගම්බිරිස් චුට්ටක් එකතු කරගන්න හිතුවා. මට තව දෙයක් කියන්න අමතක වුණා. පොල් පැණි හදනකොට අනිවාර්යෙන් එනසල් කුඩු ටිකකුත් එකතු කරගන්න. එතකොට තමයි නියම රස එන්නේ. ඔයාලා කැමති ප්‍රමාණයට බෝල හදාගන්න පුළුවන්. මට නම් ඉතින් සමපෝෂ අග්ගල හදලා පුරුදු නිසා එකම ප්‍රමාණයට මේ අග්ගල ටික බෝල කරගන්න පුළුවන්. යාළුවෝ කැමති නැත්තම් පැණි පොල් හදලා අග්ගලා හදන්න ඔයාලට පුළුවන්. හාල් ටික කබලේ බැදලා කුඩු කරගත්තට පස්සේ ඒකට පොළුයි සීනි මද රස්නේ වතුරයි දාලා හදාගන්න. හැබැයි ගොඩක් රස පැණි පොල් දාලා හදාගන්නකොට යාළුවන්ට ඉතින් තවත් මේ අග්ගල එක රස කරගන්න ඕන නම් මේකට අපිට එකතු කරන්න පුළුවන් හීනියට කපපු හකුරු කෑලි, බැදපු රට කජු, කජු මොද්ද රස් බලන් ඕ වගේ දේවලුත් එකතු කරලා බෝල හදාගන්න පුළුවන්. මං නම් ඉතින් ඒවා මොකොත් එකතු කරගත්තේ නැහැ. මං ආසයි ඉතින් මේ රසට. මේ දවස්වල සීනි චුට්ටක් අඩු කරලානේ තියෙන්නේ. අන්තිමට මිතුරු වෙන කුඩු ටික අනිවාර්යයෙන්ම කටේ දාගන්න ඕනේ එකපාරින්. එතකොට තමයි අග්ගල ටික ගොඩක් රස වෙන්නේ. ඒක නම් ඇත්තටම විහිළුවට කිව්වේ. අන්තිමට ඉතුරු වෙච්ච චුට්ට මොනා කරන්නද? මං කිව්වේ හාල් පිටි ටිකක් ඉතුරු කරගත්තා කියලා. අග්ගල වටේ නිකන් කෝට් කරන්න වගේ. ඉතින් ඒකට සීනි චුට්ටකුයි ගම්බිරිස් කුඩු පොඩ්ඩකුයි දාලා හොඳට කවලම් කරලා අග්ගලා එක වටේම හොඳට තවර ගන්නවා. ඒ බත් චුට්ටෙන් මම තරමක් ලොකු අග්ගලා 6ක් හැදුවා. ඉතින් මං එකයිනේ කන්නේ. ඉතුරු 5 මං බොක්ස් එකකට දාලා තියාගන්නවා. ඉතින් මෙහෙම කෝට් කරන්නේ එකකට එකක් ඇලවෙන්නේ නැති වෙන්න, ඒ වගේම රසත් පොඩ්ඩක් වැඩි වෙන්න. ඉතින් මේ අග්ගල ටික මේ සතියේටම මට ඇත්තටම ඇති. බිස්කටුත් අතරින් අතර කනවා, අග්ගලත් කනවා. මං ඕගොල්ලන්ට සතියක් ගානේ මං හදන මේ වගේ කැවිලි අරගෙන එන්නද? ඔයාලා ඒකට කැමති නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඔන්න ඉතින් ඒ වැඩෙත් ඉවරයි. ඒ ටික ෆ්‍රිජ් එකට දාලා දැන් මම තේ එකක් හදාගන්නයි යන්නේ. හුඟක් හවස් වුණ හින්දා ඉස්සෙල්ලාම ගිලන්පස ටික හදලා ඉතුරු වෙච්ච තේ චුට්ට තමයි මම බොන්න ගත්තේ. මං දැන් ගිලන්පස පූජා කරන්නේ චුට්ටක් විතර නිවෙන්න ඇරලා. මොකද පිත්තල පාත්‍රයේ අල්ලන්න බැරි තරම් රස්නේ. අද අග්ගලා තියෙන නිසා කිරි තේ එකක් වෙනුවට හොඳට ඉඟුරු දාපු ඉඟුරු තේ එකකුයි අග්ගලයි කියන්නේ හවසට නම් නියමයි. මං යනවා මගේ ඔන්චිල්ලාව ළඟට. හවසට තේ බොන්නේ මං ඔන්චිල්ලාවට වෙලා. එතකොට තේකේ රස වැඩි වෙනවා.
තේ බීලා ඉවර වෙලා කළුවර වැටෙන්න කලින් මං ටක් ගාලා මල් වලට වතුර දාගත්තා. දවස් 2ක් 3ක් විතර හොඳට වැස්සේ නැහැ. ඒ නිසා කෝකටත් කියලා වතුර ටිකක් දාගත්තා. හවසට වතුර දාන වැඩේට මං හරි ආසයි. හොඳ කල්පනාවකුත් දාගෙන හිතන්න ඕනේවත් හිත අහල පහල සද්ද කුරුල්ලන්ගේ සද්ද එහෙම අහා මගේ පාඩුවේ මං මේ කොරටුවට වතුර දාන එකට මං දැන් හරි ආසයි. හරියට ඒක නිකන් පුංචි භාවනාවක් වගේ. යාළුවන්ට කියන්න අමතක වුණානේ. මං කොම්පෝස්ට් බින් එකක් ගත්තා. මට මේ ගෙදර මේ වගාව පටන් ගත්ත කාලේ ඉඳන්ම කොම්පෝස්ට් බින් එක ලොකු අවශ්‍යතාවයක් තිබුණා. ඉතින් මේ කුණුත් ගෙනියන්න ට්‍රැක්ටර් වලින් එන්නේ. මට ඉතින් ඕවා උස්සගෙන දුවන්නත් බෑ. අනිත් එක වගාවට කොම්පෝස්ට් පොරත් නිතරම කඩෙන් ගේන්න එපා. ඒ නිසා කෝකටත් කියලා මම බින් එකක්ම ගත්තා. පැලවලට වතුරක් දාලා මල් ටිකකුත් නෙලාගෙන ඇවිල්ලා දැන් ලෑස්ති වෙන්නේ බුදුන් වඳින්න. කරුවල වැටුණාට පස්සේ ගෙදර පළවෙනි එළිය බුදු පහන එළිය වෙන එක ගෙදරට හරිය සිරියාවක්. ඉතින් ලයිට් දාන්න කලින් බුදු පහන පත්තු කරා. එහෙනම් ඉතින් ගිය සතියේ මට එන්න බැරි වුණා. ඒකට මගේ යාළුවෝ මට සමා වෙන්න ඕනේ. ලබන සතියේ සිකුරාදා, ඒ කියන්නේ මේ සිකුරාදා මම කොහොම හරි එන්න බලනවා. එළිය හොඳ වැස්සකුත් වහිනවා. එහෙනම් ඉතින් අදට මං ගිහින් එන්නම්. ආයෙත් මං ඉක්මනට එනකන් ඔයාලා පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනේ. යාළුවෝ හැමෝටම තෙරුවන් සරණයි.